挨拶について話しましょう。挨拶 greetings ගැන කතා කරමු. おはようございます。おはようございます。good morning කියනවා. こんにちは。こんにちは。good afternoon. こんばんは。こんばんは. අපි ලියනකොට කොන් බන්වා අල් නෑන්නක්. හැබැයි උච්චාරණය කරද්දී කොන් බන්වා. කොන් බන්වා. good evening. おやすみなさい. おやすみなさい. おやすみකියලා short form එක කෙටියෙන්ුත් කියන්න පුළුවන්. おやすみ. good night. කලින් වීඩියෝ එකේ කතා කරා හජිමේ මස්තේ නේ. හජිමේ මස්තේ කියනවා ඉස්සෙල්ලම කෙනෙක්ව මුණ ගැහුණා මුල් වරට කෙනෙක්ව මුණ ගැහෙනම එයාට අපිව අඳුරලා දෙනකොට හජිමේ මස්තේ කියලා මුලින්ම කියනවා. ඊට පස්සේ තමයි අපි ගැන විස්තර කරන්නේ. හජිමේ මස්තේ. how do you do? සශිබුරි. සශිබුරි කියන්නත් පුළුවන්. හිසශිබුරි. හිසශිබුරි දෙස් නේ. ගොඩක් කාලෙකින් නේද? සශිබුරි දෙස් නේ. සාශිබුරි. සශිබුරි දෙස් නේ. ගොඩක් කාලෙකින් නේ. ඊළඟට සුගි කියන්නේ ඊළඟ. තව මොනවාද? ස්තුතියි කියනකොට කොහොම ස්තුතියි කියද්දී? thank you very much. දෝමෝ අරිගාතෝ ගොසායිමස්. දෝමෝ අරිගාතෝ ගොසායිමස්. ස්තුතියි කියන්නේ අරිගාතෝ ගොසායිමස්. අරිගාතෝ ගොසායිමස්. අරිගාතෝ කියලා කෙටියෙන් පාවිච්චි කරනවා. එතකොට ඒකට රිප්ලයි එක මොකද දෙන්නේ? අරිගාතෝ ගොසායිමස්. නැත්නම් දෝමෝ අරිගාතෝ ගොසායිමස් කියද්දී අපි ඒකට රිප්ලයි කරනවා දෝ ඉතාෂිමස්තේ. you are welcome. දෝ ඉතාෂිමස්තේ. ළඟට සුමිමාසේ. සුමිමාසේ. excuse me නැත්නම් සමා වෙන්න කියද්දී සුමිමාසේ. ලොකු වැරද්දක් කරලා සමාවිල්ලන්න ඕනේ වුණාම ගොමෙන්නාසයි. ගොමෙන්නාසයි. ඔයාලා part time කරනකොට රෙස්ටුරන්ට් එකේදී ඔන්න ප්ලේට්ස් ගොඩක් අරගෙන යනවා. එතකොට එකපාරම ඔක්කොම ටික වැටෙනවා. කකුල බැරිලා. එහෙම වෙන්න එපා. එහෙම වුණොත් එහෙම සුමිමාසෙන් කියලා හරියන්නේ නැහැ. ලොකු වැරද්දක් අපි අතින් සිද්ධ වෙනවා. එතකොට ගොමෙන්නාසයි. ගොමෙන්නාසයි කියලා ඔළුව නමන් ඉන්නයි තියෙන්නේ. ගොමෙන්නාසයි. ළඟට තව දෝසෝ යොරොෂිකු ඔනෙගායිශිමස්. නැත්නම් යොරොෂිකු ඔනෙගායිශිමස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායිශිමස්. හමුවීම සතුටක්. nice to meet you. එතකොට මටත් ඔබව හමුවීම සතුටක් කියලා රිප්ලයි කරද්දී කොචිරා කොසෝ යොරොෂිකු. කොචිරා කොසෝ යොරොෂිකු. දෝසෝ යොරොෂිකු ඔනෙගායිශිමස්. කොචිරා කොසෝ යොරොෂිකු. මේ විදිහට රිප්ලයි කරනවා. ඊළඟට කෑම කන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ අත් දෙක එකට එකතු කරලා වැඳලා මොකද්ද කියන්නේ? ඉතදාකිමාස්. ඉතදාකිමාස් අදහස කෑම ලබා ගන්නවා කියන අදහස. කාලි ඉවරයි. කාලි ඉවර වුණාම මොකද්ද කියන්නේ? ගොචිසෝ සමාදෙෂ්තා. ගොචිසෝ සමා කියලාත් කියනවා. ගොචිසෝ සමාදෙෂ්තා. හයි. එතකොට අපි තනියම කෑවත්, යාළුවොත් එක්ක කෑවත්, සමහරවිට රෙස්ටුරන්ට් එකකදී කනවා වෙන්න පුළුවන්. කාලි වැඩ වෙලා අපිට බිල් එක පේ කරලා එළියට යන ගමන් කියන්න පුළුවන්. ගොචිසෝ සමාදෙෂ්තා කියලානේ. ගොචිසෝ සමා. ගොචිසෝ සමාදෙෂ්තා. හයි. ඊළඟට කෙනෙක් ගෙදරින් පිට වෙනවා. ක්ලාස් යන්න හරි, ඉස්කෝලේ යන්න හරි, වැඩට යන්න හරි ගෙදරින් පිට වෙනවා. පිට වෙද්දි මොකද්ද අපි කියන්නේ? ගිහින් එන්න. මොකද්ද එතකොට? ජපනීස් වලින් කියනවා ඉතිකිමාස්. ඉතිකිමාස්. ගිහින් එන්න. හරි. එතකොට ගෙදර ඉන්න අය මොකද කියන්නේ? පරිස්සමට ගිහිල්ලා එන්න. ඉත්තේරාෂයි. ඉත්තේරාෂයි. දැන් ඔන්න වැඩට හරි ඉස්කෝලේ හරි ඔන්න ගියා. ඊට පස්සේ ඉස්කෝලේ ඉවරලා ආපහු අපි ගෙදර එනවා. ඊට ගෙදරට ඇතුල් වෙද්දි අපි නම් මං ආවා කියලා කියනවා. ඒකට ඒක මොකක් කොහොමද කියන්නේ? තදයිමා. තදයිමා. ඒකට ගෙදර ඉන්න අය කියනවා නිවසට සාදරයෙන් නැවත පිළිගන්නවා කියලා. නැවත නිවසට සාදරයෙන් පිළිගන්නවා කියද්දි ඔකයිරි කියලා කියන්නත් පුළුවන්. ඔකයිරි නැසයි. ඔකයිරි නැසයි. තව ටේක් කෙයා. පරිස්සමෙන් ඉන්න. කියොත්ස්කේතේ කුදාසයි. කියොත්ස්කේතේ කුදාසයි. නැත්නම් කියොත්ස්කේතේ කියලා කියන්නත් පුළුවන්. ඊළඟට තව මොනවාද කියන්න පුළුවන් අපිට? දයිජෝබු දෙස්. කමක් නැහැ. දයිජෝබු දෙස්. ඕකේ. කමක් නැහැ කියන දෙකට පාවිච්චි කරනවා. දයිජෝබු දෙස්. ඒකට ඒක ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. කමක් නැද්ද? ඕකේද කියලා අහද්දි දයිජෝබු දෙස් කා. දයිජෝබු දෙස් කා
ප්‍රශ්නයක් විදියට අහන්නත් පුළුවන්. කමක් නැහැ. daijoubu desu. daijoubu desu. හයි. සැපසනීප කොහොමද? සනීපෙන්ද ඉන්නේ. ඔගෙන්කි desu ka? ඔගෙන්කි desu ka? නැත්තම් ඔ අයින් කරලා ගෙන්කි desu ka? ගෙන්කි desu ka? අපි රිප්ලයි කරනවා කොහමද? ගෙන්කි desu ka කියලා අහනකොට හයි ගෙන්කි desu. ඔව් මං හොඳයි. මං සැපසනීපෙන් ඉන්නවා. ඔගෙන්කි desu ka? හයි ගෙන්කි desu. බයි පස්සේ හම්බෙමු. එහෙම කියද්දි බයි බයි කියලා අපි ඉස්කෝලේ යන්න යනකොට හරි වැඩ යන්න යනකොට හරි බයි බයි කියලා කියන්න ඕන වෙලාම ජානේ කියන්න පුළුවන්. ජා මතනේ කියන්න පුළුවන්. දෙවනේ කියන්න පුළුවන්. දෙව මතනේ කියන්න පුළුවන්. මතනේ කියලා කියන්න පුළුවන්. ජානේ ජා මතනේ පස්සේ හම්බෙමු ආය හම්බෙමු බයි බයි කියන. ටික කාලයකට වෙන් වෙලා යනවා නා. එතකොට කියනවා සයෝනාරා කිය. සයෝනාරා වැඩ ඇරලා ගෙදර යනකොට සයෝනාරා කියන්න එපා. එදාට අපි නැවත හම් වෙනවා. ඒ නිසා එදාට දිනදා ගන්න බයි බයි එක ජානේ ජා මතනේ කියන එක. ටික කාලයකට වෙන වෙලා යනවා නම් තමයි සයෝනාරා කියන්නේ. හයි. ජානේ එන ඊළඟ ක්ලිප් එකෙන් අපි හම් වෙමු. අයිසත් පාඩම් කරගන්න එදාට ඔයාලට භාවිතා වෙන දෙයක් ජපාන් ඉන්න ඔයාලට සහ ජපාන් යන්න ඉන්න ඔයාලට අවශ්‍ය වෙන දෙයක්. හයි. අරිගාතෝ ගොසයිමස්. ජානේ